සංගීත සීසන් 2 මහේ 100ට කියන දේ අසේල්ට ඇහිලා වෙන දේ ගැන අපි අද විශේෂයෙන්ම ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙනවා. සංගීත සීසන් 2 අසේලගේ සැරීම සහ මහේ ගැන ඇතිවෙන පශ්චාත්තාපය ගැන අපි අද කතා කරන්න සූදානම්. සංගීත සීසන් 2 කතාව ඉදිරියට එන්න තියෙන ඉතාම හැඟීම්බර සහ තීරණාත්මක පෙරලියක් ගැනයි මේ කියන්න සූදානම. මෙච්චර කාලයක් මහේ දිහා වෛරයෙන් බලපු අසේලගේ හිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන අවස්ථාවක් ඉදිරියේදී අපිට දැක් ගන්න ලැබෙනවා. අසේලගේ සැකයේ වෙනස් වීම සහ මහී ගැන තේරුම් ගැනීම. කාල්පනික ඇත්ත ස්වරූපය අසේලට දැන් තේරෙන්න අරන් තියෙනවා මේ වගේ නීච සහ දරුණු වැඩක් කරන්න මහීට පුළුවන් කමක් නැහැ. ඒ දේවල් කරන්න පුළුවන් කල්පනටම විතරයි කියලා දැනෙන්න පොටක් පෑදෙන්න අවස්ථාවක් හම්බ වෙන්න පුළුවන්. මහීගේ අහිංසකකම තේරීම. මහී කියන්නේ තුවක්කුවක් තියා පතුරුමක්වත් අයිති කෙනෙක් නෙමෙයි. අතින් අල්ලපු කෙනෙකුත් නෙමෙයි. අහිංසක විදිහට ජීවත් වුණු කෙනෙක් බව අසේල දන්නවා. එහෙම කෙනෙක් මෙහෙම දරුණු අපරාධයක් කරයිද? අනිත් එක තමයි අසේනි අම්මා තාත්තට විරුද්ධ වෙලා හරි මහී ළඟට එන්න හිතාගෙන හිටපු කෙනෙක්. ඉතින් එහෙව් කෙනා මරන්න උවමනාවක් නෑනේ. ඉතින් ඇත්තටම තමන් මහීට ඒ තරම් කාලයක් කරපු ඒ අපහාස ඒ චෝදනා ගැන තමන් පසුතැවෙනවා. තමන් හරියාකාරව ඇත්තටම කියනවා නම් ඇත්ත යුත්ත තේරුම් අරගෙන මේ හැමදේම වෙනස් කරන්න කටයුතු කරලා තිබුණා නම් තමන්ගේ දිය මේ වෙද්දිත් සතුටින් ඉඳීවි නේද කියන කාරණාව මෙතනදී කතා කරන්න chance එකක් හදාගෙන ඉඳී කියන කතාව තමයි අද අපි මතක් කරන්නට ඕනෙම.